මේ වීඩියෝ එක අපි ගොඩක් සන්තෝෂයි. මම සන්තෝෂයි. ලයින් කරන්න ලයින්. ඒක ඉවර වෙන්න ඕනේ. හරිද? ඒක ඉවර වුණාට පස්සේ මේ රටේ සමස්ත සියලුම ජාතීන් එක්කෙනෙක් විදියට හරි තේරෙනවා. අපි අනාගතයට මුහුණ දෙන්න ඕනේ. ඉදිරි අනාගතය. අපේ තියෙනවා මොකද ආර්ථික ප්‍රශ්න. ඒකෙන් අපේ අනාගතයට මුහුණ දෙනකොට මේකෙදී අපි සියලුම ජාතීන් සමග සියලුම පක්ෂයන් එකතු වෙලා හරි රටේ සංවර්ධනයට යම් කිසි දායකත්වයකට යන්න ඕනේ. හොඳ පරිපාලනයක් තුලින්. හරි good all should together. හරි එක රට work for the දෙමළ සිංහල මුස්ලිම් දෙමළ සිංහල මුස්ලිම් හරි සියලු ජාතීන් නම් එකක් නේ. ඔව් එකක්. නායකතුමා කියපු විදිහට මේකේ ජාතීන් හරි නැහැ. දැන් දෙමළ මිනිස්සු ගෙදර තියෙන අපි මොනවද කරන්න? දෙමළ මිනිස්සු උඩ රට උඩ රට දෙමළ මිනිස්සු ගෙදර තියෙන කැම තියෙන උඩ රට නේද? in the north they don't like no in that piece දැන් සියලුම ජාතීන් දෙමළ කට්ටිය අරගෙන කොහොමද පිටරට ඉන්නවා කියලා. ඔව් ඒ හැම කෙනෙක්ම දැන් එන්න ඕනේ තමන්ගේ නිජ භූමියට. තමන්ගේ foreign countries come to මම කැනඩාවේ ඉන්න දැන් ආවා. ආවනේ දැන් ඔබතුමා දැන් ආවා වගේම අපේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම පිටරට ගියා මේ අස්ථාවරේ රට. how do you say safe? That's right. What is he saying? No, but he's saying it. If all people in Sri Lanka people goes there, so countries like they don't have any කැනඩා ඉතාලිය ඕස්ට්‍රේලියා රමන ඔක්කොම ගියේ මේ රට අස්ථාවරයි. because of country situation they went. මම එන කතන්දර ඉන්නනේ. දැන් එන්න පුළුවන්. ඔව් දැන් එන්න පුළුවන්. දෙමළ මිනිස්සු එන්න පුළුවන්. ආදරේ අපිටම no problem. ඔය සිංහල නේද? අනිවාර්යයෙන්. අපි මාතර මේක වැදගත්. මාතර අපි මාතර ආවා. අම්බන්තට ගිහලා ආවිලා තියෙනවා. දැන් මේක ලියාගන්නවා දැන් මේක දරුවත් කරගෙන දැනටත් මේ ලංකාවේ මේ ප්‍රදේශවල යුද්ධ පවතින නැති ප්‍රදේශවල අපි දෙමළ මුස්ලිම් සිංහල ඔක්කොම එකට තමයි ඉන්නේ.